කොහේ යන්නද මේ? අද බර්ත්ඩේ පාටි එකක් තියෙනවා. අද කාගේද? විබවිගේ. මේ වගේ යාළුවෝ විබවි? ඔව්. ඉස්සුදානේ දෙසැම්බර් 8ද කොහෙද බර්ත්ඩේ එක? තමන්ගේ යාළුවන්ගේ බර්ත්ඩේ මතක නැහැ. එහෙනම් මේ සඳුනිගේ. සඳුනි අප්‍රියල්. මට මතක විදියට මුල් සතියේ. ඒ අනේ මට උදේ නිදිමතේ කවුරු හරි කෝල් කරලා කිව්වා බර්ත්ඩේ එක තියෙනවා එන්න කියලා දවල්ට. අනේ මේ නිකන් ඉන්න බොගුණු ගියා. ඔයා මේ ඇඳගෙන කොහේ හරි එළියට පයින්න හදන්නේ. shopping යන්නනේ. මට කිව්වා නම් මම එනවා. නිකන් බොගු කරලා යන්න ඕනේ නැහැ. නෑ නිමුනිගේ. මොනිමුනි දැන් මාස 3ක් බර්ත්ඩේ එකට අපි ගියා ගෙදර. මතක නැහැ පාටි එකට? අයියෝ තමන්ගේ යාළුවන්ගේ බර්ත්ඩේ මතක නැහැ. මට වාගේ හැම යාළුවෙක්ගේම බර්ත්ඩේ මතකයි. වැඩක් නැහැ. මොකටද ඔහොම යාළුකම්? සබ්බාස් මාර මතකයක් නේ තියෙන්නේ. නැතු උනන්දු වෙන්න ඕන. එහෙම තමයි ඉතින්. මගේ යාළුවෝ ඔක්කොගේම බර්ත්ඩේ එක මතකයි වාට. අද දවස මොකද්ද කියන්නකෝ? අද 17 අද කාගේවත් බර්ත්ඩේ එකක් නැහැ. ගෙදර ගෑනට බර්ත්ඩේ එකක් නෑ. නෑ සර්ප්‍රයිස් කරන්න ගියේ. අනේ මේ බොරු කියන්න එපා. බොරු කියන්න. Te miro de pronto y te empecé a querer sin imaginar